අපි බලමු අපේ සුපිරි ධාවන සූර්යාගේ වැඩ මේ විදිහට තමන්ගේ ජංගම දුරකථනයට උරාජේරුවක් පටිගත කරපු මෙයා මීගමුව පැත්තේ පදිංචි කරනවා. සුපිරි මෝටර රථයකින් මෙයා ගියේ ජා ඇල ඉඳන් පෑලිය ගොඩට. අධිවේගී මාර්ගයේ තනින් තන උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 කියලා දන්වල තියෙද්දිත් මෙයා යන වේගෙ තරම තමයි මේ. මම මීටර බෝඩ් එක දෙසට මාගේ කැමරාව සවිකොට මම එලවන්න පටන් ගන්නවා දැන්. පුදුමේ කියන්නේ එයා වාහනේ පදවන ගමන් ෆෝන් එකෙන් වීඩියෝත් කරනවා. එහෙම යද්දී අතරමඟ වෙන දේවල් ගැන විස්තර ප්‍රචාරයකුත් දෙනවා. මේකේ එක අඩුපාඩුවයි තියෙන්නේ මේකේ බෙන්ස් තියෙනවා. පැයට කිලෝමීටර් 160යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නම් මෙහෙම යන අය අල්ලන්නේ පොලිසියට වේග මාපක යන්ත්‍ර දීලා තියෙනවා. මේ මාර්ගයටත් ඉදිරි දින කිහිපෙදී ඒ පහසුකම ලැබෙන්න නියමිතයි. හැබැයි අධිවේගී මග නිරීක්ෂණය කරන CCTV කැමරා පද්ධතියට මෙයාගේ වේගය නොපෙනෙනු එක තමයි පුදුමය. ඒ කොහොම වුණත් මාර්ග නීති පිළිපදින එක තමයි රියදුරන්ගේ යුතුයකම. එහෙම නැතුව මෙහෙම නොසලකිල්ලෙන් ගියොත් ආයේ පොලිසියට දඬුවම් දෙන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ කියලයි අපිට නම් හිතෙන්නේ. పూర్වේ පිනකට මේ ගමන අවසන් කරන්න මෙයාට පුළුවන් වුණාට අනිත් අයට නම් අපි කියන්නේ මේ වගේ අවදානම් වැඩ කරන්න යන්න එපා කියලයි. මාගේ වේගය පැය කිලෝමීටර් 190 පැන්නා.